දිව්‍ය ලෝක තියෙනවා 6ක්. අපායවල තියෙනවා 8ක්. පළවෙනි දිව්‍ය ලෝකේ චාතුම් මහරජු. ඒ කියන්නේ සතරවරන් දෙවියෝ වැඩ ඉන්න දිව්‍ය ලෝක. සතරවරන් දෙවියන්ගේ ආයු ප්‍රමාණය මනුස්ස වර්ෂයෙන් අවුරුදු 90යි. ආන්ගේ 90 සංජීවයට එක දවස්. දෙවෙනි දිව්‍ය ලෝකේ සක්‍ර දේවේන්ද්‍රයන්ගේ දිව්‍ය ලෝක. ඒකට අපි කියන්නේ තව්තිසාව. තව්තිසාවේ ආයු ප්‍රමාණය මනුස්ස වර්ෂයෙන් අවුරුදු 3 කෝටි 60 ලක්ෂ. ආන්ගේ 3 කෝටි 60 ලක්ෂය කාල සූත්‍රයට එක දවස්. තුන්වෙනි දිව්‍ය ලෝකයේ ආයු ප්‍රමාණය යාමය. යාමේ ආයු ප්‍රමාණය මනුස්ස වර්ෂයෙන් අවුරුදු 14 කෝටි 40 ලක්ෂ. ඒක තුන්වෙනි අපායට එක දවසයි. හතරවෙනි දිව්‍ය ලෝකේ තුසිත බෝසතාණන් වහන්සේලා පහළ වෙන්නේ ඒ දිව්‍ය ලෝකෙ. තුසිතේ ආයු ප්‍රමාණය මනුස්ස වර්ෂයෙන් අවුරුදු 57 කෝටි 60 ලක්ෂය. ඒක හතරවෙනි අපායට එක දවසයි. පස්වෙනි දිව්‍ය ලෝකේ නිම්මාන රති. නිම්මාන රතියේ මුළු ආයු ප්‍රමාණය අවුරුදු 230 කෝටි 40 ලක්ෂය. ඒක පස්වෙනි අපායට එක දවසයි.